ගයිස් කොහමද ඉතින් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා පස්සේ ගේමින් YouTube channel එකට. අද අපි ගන්න යන්නේ ග්‍රැනි එක තමයි ඔයගොල්ලන්ට කියන්න දරනවා. මේ මගේ පළවෙනි වීඩියෝ එක මේ channel එකේ දාන හොඳද? දැන් ග්‍රැනි මුලින්ම ගෙන්නගෙන ඉමුකෝ. කොයි ඔය ග්‍රැනි? තාම නෑනේ. ග්‍රැනි හොඳද? ඔයගොල්ලෝ ග්‍රැනි ආවනේ. හරි. අපි අංකු දැන් මුලින්ම පොට්ටා. දැන් ඔයගොල්ලන් මේකේ රටා පහක් තියෙනවා මේ ග්‍රැනි එකේ. ඒ රටා පහෙන් කැමති එකක් තමයි අපිට ගන්න. දැන් රටා පහ එනවා ඉතින් කොහොමද? ඔයකේ එකකට පුරුදු කරන්න ලේසි. ඔය මං ගන්න පුරුදු වෙන්න ඒක ගොඩක් ලේසි. මං ඒකෙන් තමයි ගහන්නේ. අපි නම් බලමු. දැන් ඔය මට හම්බුනේ වෙපන් කී එක. හොඳද? දැන් ඔය වෙපන් කී එකෙන් පොඩි වැඩක් තියෙනවා කරගන්න. මුලින්ම ඔක තල්ලු කරගමුකෝ. ඊට පස්සේ මම ඔය වෙපන් දාගන්න ඕනි. ඔක්කොම තියෙනවා. අද කබඩ් එකක් ඔය එකක් ඊයත් තියෙන ක්‍රොස්බෝ එක. ක්‍රොස්බෝ එක මුලින්ම හොඳද? අපිට සාධ්‍යයක් කරගෙන ග්‍රැනිව ගෙන්න ගමු. ඔයගොල්ලෝ subscribe කරන්න මේ channel එක. ඊට පස්සේ මම හොඳ වීඩියෝ මෙස්සරට ගේන්න. අනිවාර්යෙන් subscribe කරන්න. අනිවාර්යෙන්ම කරන්න. හොඳද? ඔයගොල්ලෝ like කරන්න. ඔයාලට ඕනි ගේම් එකක් තියෙනවා නම් comment එකක් දාන්න. share කරන්න. හොඳද? එහෙනම් ඔය ග්‍රැනි ඔය එන්නේ ග්‍රැනි පොට්ටක් තොයි කෙරුවා. දැන් ග්‍රැනි දොයිනේ. කොයිද? නෑ නේද? හරියට. දොයිය ගත්තතරේ තමයි ඔය වැඩ ටික කරලා තියෙනවා එඩිට් කර ගන්න ඕනේ. ග්‍රැනි මැරලා සාපයක් කරනවනේ ඉතින්. විෂන් එක දුවන්න ඕනේ. අර අතන ට්‍රැප් එකක් තිබ්බ නේද? අනේ මත. අපි යන්කෝ. අතන තියෙනවා ස්ක්‍රූප් නේද? මේකේම වගේ උතන තමයි තියෙන්නේ ස්ක්‍රූප් නේද? ඔය අතේ තියෙන ඉන්ජෙක්ෂන් එක ගන්න වැඩක් තියෙනවා තව කරගන්න. ඒක මට මුලින්ම කරලා එන්න තිබ්බේ. මට ඒක අමතක වුණානේ. දැන් ආපුවටයක් ගහන්න එපයි. දැන් අපි ග්‍රැනි මස් කෑල්ල දාලා දෙනවා නෑනේ. ඔය තියෙන ග්‍රැනි එකේ මිනි මස් මොන හරි මස් කෑල්ල. ඔය මස් කෑල්ල ග්‍රැනි කාලා තමයි යට එහෙම ලේ තියෙන්නේ. පින තින්නවා මස් කෑල්ලට ගාලා ගන්න. වෙනවා කොහොමද මස් ගාතේ කකුලක් වෙන්නේ නේ අනේ මත්. දැක්කමත් අපි ඒක කැසේ මොනවාද? අන්න ගන්නගේ රංග බෑවිට මම ගහන්න හිතන්නේ මම 4-5 පාරම ගහලා තියෙනවා. ඒක මට මෙන් ගහන්න පුරුදුයි. මම මේ ලක්කටම තියන්නේ මේක. මේක අපිට ෂොට් ගන්න එකත් කරන්න පුළුවන්. මොනවා මිටියරම. මේ මිටියරන් අපිට පොඩි වැඩක් තියෙනවා. දොරේ ඇනටික් කළව ගන්න. ඕක අවශ්‍ය මොනවද තියෙනවා? තෙතිරෝද දැන් වැඩන්නේ අපිට. ඔන්නතනින් පල්ලෙන් දාගෙන අපි දැන් අපි ක්‍රොස්බෝ එක කරන. දැන් ග්‍රැනි ඇහැරිලා ඇත්තේ මං හිතන්නේ. ග්‍රැනි ඇහැරිලා නැතුව ඇති. අනේ මන්ද. කෝකටත් මේක ලෝඩ් කරගෙන මෙයා ග්‍රැනි මගදී આવුනොත් එහෙම ළමං කලින් නම් දැනන් හිටියේ ඇතුළට වෙලා ආපහු දොර වහගත්තම ආපහු දොර ලොක් වෙනවා කියලා. එහෙම ගත්තේ ඉන්නේ. පොට්ටක් ඉතින් දන්නේ නැති ඩාන් වෙනවා ටූන් වෙනවා. හරි. කියන්න අපි ඇත්තම දුනානේ. අයියෝ ආපහු ඒ මොකක්ද ඒුනේ? හරි. දැන් මන් මං කලින් හිතාන හිටියේ ඕක කොහොම වෙtti අර මොනවාද වෙනවා කියලා. ඒ නාය එළියට එන්න බෑ කියලා. ඒත් එහෙම නෙමෙයි. ඒක මං ගහන්න ගත්ත මුල් වෙලාව ඔගේ වීඩියෝ එකත් තමයි ගහන්නේ. මේක MB 130ක් වගේ පොඩි ගේම් එකක්. පොඩි වටියක් පොඩි නෑ ගිලකුනේ. MB 130 එකයි වෙන්නේ. අරගෙන බලන්න. ගහන්න නැත්තම් ගහන්න. අවුලක් වෙන්නේ නෑ මේක ගහුවා. නේද? පොඩ්ඩක් නිදා ගන්නකෝ. දැන් මිටිය ගමු. මේ ග්‍රැනි නා
මැරිලා සාපයක් කරනවා නේද? දැන් අය දොරේ තියෙන අපි අත පයින් හදන්නේ ඒකත් කියන පිළිවෙල. අත පයින් හදන්නේ දොරේ. මම මේකේ ග්‍රැනි එක දැන් ඒකේ තව වීඩියෝ තියෙනවානේ. එක වගේ පයින්නේ. ඒ වගේ මං කියන්න දෙක තියෙනවානේ. ග්‍රැනි දෙකත් මං ගේන්න. මේ තියෙන චේන් කටර් එක. ඒ චේන් කටර් එකෙන් තමයි මේ කරන්ට් සෙට් එක කපන්න. හොඳද? ඒ වගේම ග්‍රැනි තුනක් තියෙනවා. ග්‍රැනි තුනක් කියන්න. ග්‍රැනි 4 5ක් තියෙනවද? හැබැයි මේ ඔරිජිනල් ඒවා නෙමෙයි. එහෙම තමයි මම දන්නේ ඉතින් එහෙම තමයි. ග්‍රැනි එක ඔරිජිනල් නෙමෙයි. බලමු මේකත් කියන්නම්ම. හොඳද? ඔයාලා නැහැ නේ මම ඒකත් කියන්න. ඔය ග්‍රැනි තාම නැහැ නේ ග්‍රැනි. මේක වැටෙන්නේ ඇරෙන්නේ නැත්තේ. වෙනදට මේක ලගින් ගියත් ඇරෙනවනේ. නේ මන්ද. මේ පොට්ටක් පහත් වෙලාවත් බලමුද? ග්‍රැනි නෑනේ. මුලින්ම මේ පැත්තේ කපලෙමු. ඒක පස්සේ කපා ගන්න හරි බැරියේ. කොහොමද කපා ගන්න ඕනේ? නැගිටලා දැන් වාඩිලා නැගිටලා බලමු. මේ බග් එහෙම තියනවා ඇති. ඒක අපිට ප්‍රයෝජනෙට අරන් මේකෙන් ලේසියෙන්ම පයින්න පුළුවන්. මං ග්‍රැනි හાર્ඩ් නෝමල් එම කියන්න එක්ස්ට්‍රීම් මොඩ් තියෙනවනේ මේකේ. ඒවත් මං කියන්නම් ඉස්සරහට. මුලින්ම ඔයගොල්ලන්ට ඕනි වීඩියෝ එක, ඒ කියන්නේ ඕනි ගේම් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒතර මං කියන්නම් ඒක අනිවාර්යෙන්ම. මාන්ස අතේකට එක වීඩියෝ එකක් වගේ තමයි අනිවාර්යෙන් ගේන්න හිතාන ඉන්නේ. බලමු ගේන්න. ඔයගොල්ලෝ මට සබ් එකක් දෙනවා නම් ඉතින් මං සතේ වීඩියෝ දෙකක් තුනක් ගේන්න. මට කිසි අවුලක් නැහැ. But I think කැස්සකුත් ආවා. ග්‍රැනි නෑනේ තාම. ග්‍රැනි දැන් ඇවිල්ලා ඉන්නවා. කොහෙද දන්නේ ග්‍රැනි දැන්. බලමු ස්පෝයි කරන් බලමු ග්‍රැනි ඒද කියලාවත්. පොර සූදානමින් ඉමු. හරි. කග්ගාල බලමු. ඇයි මේක ගැලවෙන්නේ නැත්තේ? අයියෝ මේක ගැලවෙනවා නම් දැන් මම පැනලත්. දැන් ග්‍රැනි එන ටයිම් එක හරි වෙන්නේ. රටවර දෙනවද? ඒ ආවේ. දැන් ග්‍රැනි මට නිදා ගන්න යා. හරි. දැන් නෝක වැටෙන්න ඕනි. වැටුනේ. ඒ මං ගැහුව ෂොට් එකට අරක මේම දෙදරුණා වගේ වුණා ඔය දෙකද? ඉතින් තමයි මං කිව්වේ වැටෙන්න ඕනි කියලා අනිවාර්යෙන්. ඒකට වැටෙන්න ඕනි ඕක අනිවාර්යෙන්. නැතුව බෑනේ ඉතින්. අනිවාර්යෙන් වැටෙන්න ඕනි. දොරෙන් පයින්න විදිය උන්නේ නෑනේ. ග්‍රැනි මොයේ මාව ඉර කරගෙන ඉන්නේ. ග්‍රැනි මට දුන්නා රුපියල් 5ක්. ඒ රුපියල් 5න් සීනි බෝලයක් කියන්නේ කියලා. මං ඒ සීනි බෝලයේදී මට පොන්චි බඩේ ඉන්න කියලා මං ඒ සීනි බෝල කෑම නිසා තමයි මට තරහ වෙලා මාව ඉර කරලා තියෙන්නේ. දවස් 5ක් දෙන්නම්කෝ. දවස් 5ක සීනි බෝල ගෙනත් දුන්නා. දැන් ඉන්න බෑනේ. අන්ස පයින්න තමයි හදන්නේ ගෙදරින්. ආයේ මං සැලෙනවද ඔව්වට? දැන් අපි ස්ක්‍රූප්පුණිය අරන් යමුකෝ. ස්ක්‍රූප්පුණියෙන් තමයි දැන් වැඩක් ගන්න දෙන්නේ. අවසාන වැඩේ මාස්ටර් කී එකේ බෑ. මාස්ටර් කී එක ගන්න උම්ම ගස්සේ තියෙන්නේ. ඒ උම්ම ගස්සට යන්නත් බෑ. උම්ම ගස්සට ගිහින් අර මකුළු වගේම බේරිලා කොහොමද මේක ගහන්නත් බෑ. මම හිතාගෙන ඉන්න වන් ලයිෆ් එකේම පළවෙනි දවසේම ගේම් එක ඉවර කරන්න. බලමු මට පුළුවන් මේ පළවෙනි දවසේම ගේම් එක ඉවර කරන්න. නේ පුළුවන්. හිතෙනවා පුළුවන් කියලා. ඉතින් බලමු දැන්. සද්දයපත්යක් කරගෙන යන්න ඕනි දන්නවනේ. ග්‍රැනි මූණට මුනිච්චුනක් තමයි වැඩේ තියෙන්නේ. නෑනේ ග්‍රැනි නෑ. දැන් අපි ගොල යමුද? කෝනේ ගමු අපි. ග්‍රැනි පොඩ්ඩක් දොයිය ගත්තා නම් ඒත් හොඳයි. නේ දොයිය ගන්න එහෙම නැත්ද? අපි මේක බිම් වට්ටලා නෙමෙයි ඔක්කොම බිම් වට්ටලා වෙයි. එළියේ තියෙන බඩු ඔක්කොම බිම් වට්ටමු.
පස්සේ ඒකින් අපි ග්‍රැනීව ගෙන්නගමු. හොඳයිනේ. මේක අවුලක් නෑනේ. මේක වැටෙන්නේ නැද්ද? කවන්නේ. මේක වැටෙනවනේ. හරි හරි. දැන් අපි මෙන්න මේ පෙට්ටිය වට ගන්නවා. මේ පෙට්ටිය නෙමෙයි ඔන්න ඔය පෙට්ටිය. වැටෙන්න ඕනේ. හරි හරි. ඔක්කොත් වෙන්න. දැන් ග්‍රැනී එන ටයිම් එක හරි. ඉතින් සද්ද දෙක තුනක් මැහුණානේ. දැන් එනවා ග්‍රැනී දුවගෙන. අනිවාර්යෙන්ම දුවගෙන ඉන්නේ දුවගෙන. එහෙනම් ග්‍රැනී පොඩ්ඩක් නිදා ගන්න. දැන් අර ආච්චිනේ මම බෙරතේ කෙනෙක් දුවනේ. එයත් පොඩ්ඩක් ආච්චි වගේ තමයි ඉතින් කවන්නේ. තාම එන කවන්ත අයියෝ ආච්චි කෙනෙක් කවන්නේ. පොඩ්ඩක් ඉතින් දන්නේ පරක් වෙනවා. ආච්චි නෙන්නේ. පොඩ්ඩක් මේක පොඩ්ඩක් බලමු. අයියෝ ආච්චි ඉක්මනට එන්න. ඔය ගෑණි දුවද මම දන්නේ නැහැ ග්‍රැනී දුව. හොඳද? ඒතකොට සැලෙන්ඩ්‍රියා කියලා කෙනෙකුත් ඉන්නා. එයා තමයි ග්‍රැනීගේ ඔය දුව ඉන්නේ. දුවගේ දුව. ඔයගොල්ලෝ හිතන්න එපා මේකේ මුළු පරම්පරාවම ඉන්නවා කියලා. ඔය පරම්පරාවම ඉන්නවා. මේ සම්පූර්ණ පරම්පරාවම ඉන්නවා. ඊට පස්සේ සැලෙන්ඩ්‍රියාගේ මහත්තයා ඉන්නවා. ඒ ග්‍රෑන්ඩ්පා ඉන්නවා. ඒ ග්‍රැනීගේ මහත්තයා. ඒතකොට ඇන්ජලිනා කවුරුත් නැහැ. ඇන්ජලිනා විතරයි ඉන්නේ. මහත්තයා එහෙම කියන්නේ නැහැ. මගේ ප්‍රශ්නේ මට සත්‍යයක් ඇහුණා. හරි. ඒක දාලා තියෙන්නේ. අපි ඔන්න මේ අතරට යමු. ඔයගොල්ලන්ට තව කෙටි ක්‍රමයක් කියන්න. ඔන්න පයින්. ඒ කියන්නේ දැන් ග්‍රැනී අපි අල්ලවන්නේ මෙත්ති වගේ. ඔන්න පයින්. ඒක ග්‍රැනීට අල්ලගන්න බැහැ. ඒ කියන්නේ නැවුණා පැන්නේ නැති. වැඩි ඊසි වෙනවා. ස්ක්‍රිප්ට් නිනරන් යම්කෝ අපි. උමගස්සට ග්‍රැනීක ටයිප් එකෙන්ම තමයි ඉන්නේ. නේම කොහොම ලුවාච්චි කෙනෙක් වුණත් වෙගී ලුවාච්චි කොහොමද අර පැත්තේ නේද ගියේ. නම් මේ පැත්තෙන් යනවා. ඔයාට නම් බයි නෑ ඉතින්. හරි ඔන්න ඔතනින් තමයි මගස්සෙන් යන්නේ. මේ කාරකින් පයින්න පුළුවන් ඉතින්. මම කාරකින් පයින්න එක දෙවෙනි වීඩියෝ එකේදී ගන්නවා. ඒ තුන්වෙනි වීඩියෝ එකේදී මගෙන් පයින්න. දෙක තුනේ මම කියන්නම් ග්‍රැනී. ඩක් මකුලුවච්චි නෑනේ. නෑනේ මකුලුවච්චි නෑ. කොහෙද දන්නේ? ඊමත්. ඉතින් බලමු. ඉතින් පොඩි. යා පහත් වෙලා පොඩ්ඩක් තිනවා. දැන් පොඩ්ඩක් බලන්න. මකුලුවච්චි නේද නෑනේ. මේ පැත්තෙත් ඉන්නවා. ඒත් නෑ. කොහෙදනේ මකුලුවච්චි බය වුණාද? බය වෙලානේ මට. නෝනිදී ප්‍රෝ බෑලා ඉන්නේ ගේමට. ඒ මකුලුවච්චිත් බය වෙලා ඉන්නේ. ඔයගොල්ලෝ මට සබ්ස්ක්‍රයිබ් පාරක් කෙමක තියලා පොඩ්ඩක් ඉතින් මම තියමත් කරලා ගන්න ඉතින්. තෝතේ මාත් ඔයගොල්ලන්ට ඔබ වීඩියෝ ගේන්නේ. නැතුණත් මේ channel එකම සකවලස් වෙනවනේ ඉතින්. සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න. විට බලලේ මේ යන්න ග්‍රැනීම නෑනේ. හිටියත් මට මොකෝ මං දැන් කොහොමද පයින්නවනේ දැන් ගෙදරි. අපි පයින්න මොකද ගැහුවොත් මේ නිසා පොඩ්ඩක් පරිස්සමෙන් තමයි. ඒ මොකද ඒ උනේ. නෑ ග්‍රැනී. අයියා ග්‍රැනී පැත්තට ගෙන්න. ඉතින් මට ශනිකා ඊදලා දිනවා බේරලා තියෙන්නේ. දැන් ග්‍රැනී මේ පැත්තට ගෙන්නගමු. ඒ ග්‍රැනී එනවා දුවගෙන. දැන් ඔය ග්‍රැනී දුවගෙන ඉද්දී මට ඊසි පයින්න පුළුවන්. ඊසි.